හායි ආයි යාළුවනේ පේනව නේද අපේ අම්මයි කුමාරයා සැප නින්දක් දාගෙන ඉන්නේ. හැබැයි ඉතින් වෙනද වගේ දැන් ඉතින් සැප නින්දක් දාලා හැම වෙලේම දවල් වෙනකන් නිදා ගන්න නෑ. හේතුව බං ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ. ඔන්න ඉතින් 6ට විතර නැගිටලා මම මුණ හොද ගන්න මගේ වොෂ්රූම් එකට ගියා. දැන් තේරෙනවනේ මං ගෙදර නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් මේ රංගනයේ වැඩිය තාත්වික නෑ, මට තාත්වික විදියට රඟපාන්න බෑ. ඔන්න කුමාරයා උදේට කුක්කු පිටි බොණ්ඩයි යන්නේ. උදේට ටී එකක් ගහලා බිස්කට් එකක් කාලා ඔහොම තමයි ඉතින් මං උදේම වැඩ පටන් ගන්න හදන්නේ. මේ වීඩියෝ එක බලන සමහරු මුලින්ම හිතන්නේ නැති මං බෙඩ් සීට් එකවත් නමන්න නැතුව උදේ පාන්දර නැගිටලා එළියට යනවා කියලා. නෑ නෑ එහෙම කරන්නේ නෑ. මම මගේ වැඩ ටික ඔක්කොම ඉවරලා බෙඩ් සීට් එක නමලා ඇඳ හදලා තමයි මං එළියට බහින්නේ. ඔන්න ඕක තමයි යාළුවනේ මම දැන් ඉන්න ප්ලේස් එක. ඔය උදේ 7ට විතර ඉර පායලා තියෙන්නේ පැලෙන්න. හෙලෝ මගේ යාළුවෝ කොහොමද ඔයාලට? good morning. දැන් වෙලාව උදේ 7යි. ඉතින් ඔයාලා බලලා ඇති මොකද්ද මම මේ කරන්නේ කියලා. මේ තම කතාව කිව්වොත් මම දැන් ලංකාවේ නැහැ. ඉතින් රට ඉන්නේ. ඉතින් ඔයාලට මං කලින් දැම්මේ මගේ බ්ලොග්ස් ට්‍රැවලින් බ්ලොග්ස්. ඉතින් මේ ට්‍රැවල් කරන්න විදිහක් නැහැ. මෙහෙ ඇවිල්ලා ඉන්නේ රිසෝට් එකක ඉන්නේ මම. ඉතින් මේ තියෙන්නේ මං ඉන්න රිසෝට් එක. ඉතින් මේක බලා ගන්න තමයි මට තියෙන්නේ. ඉතින් ඔහොම තමා ගෙවෙන්නේ මෙතනින් එහාට මගේ ජීවිතේ වෙන්න මේ රිසෝට් එක ඇතුලේ. ඉතින් මොන හරි දෙයක් කරන්න ඕනේ කම්මැලිකමටත් එක්ක හින්දා මම මේ වීඩියෝ එක ගහනවා. ඉතින් කැමති නම් බලන්න. ඩේ ව්ලොග්ස් විදිහට තමයි මේක යන්නේ දැන් මෙතනින් ඉස්සරහට. මේකේ විලා තියෙන්නේ. ඉතින් ඔය ටික බලාගෙන ඉන්න තමයි මට තියෙන්නේ. ඉන්නකො මම ඔයාලට පොඩ්ඩක් ඇතුළ පෙන්නන්නම්. අද මට ඇතුලේ නම් වැඩක් නැහැ. අද කස්ටමර්ස්ලා කවුරුත් නැහැ. ක්ලීන් කරන්න හරිනේ තියෙන්නේ. මම ඔක්කොම ක්ලීන් කරලා තියෙන්නේ. ඒ නිසා ක්ලීන් කරන්න මුකුත් නැති නිසා අද විලා ඇතුලේ නම් වැඩක් නැහැ. මෙන්න මේක තමයි එක විලා එකක්. මම ක්ලීන් කරන්න ඇතුළට ගිය වෙලාවක මම මේක පෙන්නන්නම් ඇතුළ. ඔහොම තමයි විලා තියෙන්නේ. ඉතින් අද මට තියෙනවා වෙන වැඩක්.
අද තියෙනවා චූටි වැඩක් මේ ග්‍රවුන්ඩ් එකේ තනකොළ ගවිලා තියෙන්නේ. ඉතින් ඒ තනකොළ ටික කපන්න තමයි අද මට තියෙන්නේ. මැෂින් එකක් තියෙනවා තනකොළ කපන්න. මං ඊයේ පොඩ්ඩක් කැපුවා. ඉර මෙහෙට ටිකක් රස්නේ වැඩි. ඒ හින්දා ඊයේ මං පොඩ්ඩක් කැපුවා. චුට්ටයි කැපුවේ. ඉතින් අද මේ ග්‍රවුන්ඩ් එකේ තනකොළ ටික කපන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් මැෂින් එක තියෙනවා. මේ විදිහට මැෂින් එක රයිට්. ඉතින් මේක වැඩ කරන විදිහ ගැන පොඩ්ඩක් මම කියලා දෙන්නම්. මෙතන තියෙන්නේ ක්ලච් එක. ක්ලච් එකක් විදිහට තමයි ඒක තියෙන්නේ. ඒක අල්ලගෙන තමයි මේ මෙතනින් ස්ටාර්ට් කරන්න ඕන. මට වීඩියෝ කරන ගමන් මේක කරන්න අමාරුයි. ඒ නිසා ෆෝන් එකත් අල්ලගෙන වීඩියෝ කරන්න බැරි නිසා මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් එක ගලක් උඩින් තියාගත්තා. මොකද මම ට්‍රයිපෝඩ් එහෙම ගෙනාවේ නෑ මේ ගමනේ එනකොට. පේනවා නේද කොච්චර තාත්වික රංගනයක්ම රඟපානවද කියලා. මේක වීඩියෝ එකක් කියලා හිතා ගන්නවත් බැරි විදිහට නේද මම මේ රඟපාන්නේ. ඔයාලට තේරෙනව නේද ඒක? තුර හමාරක් විතර ගැපුව තනකොළ තාම භාගය ඉවර කරගන්න පුළුවන් වුණේ. වැඩ ඉවර නෑ. තෙල් ඉවරයි. දැන් වෙලාව 12ට කිට්ටුයි. ඉතින් දැන් උයන්න කියලා හදන්නේ. දවල්ට රැටයි දෙකටම උයාගන්න කියලා හදන්නේ. එහෙනම් බලමු තියෙන දේක් මොනවද තියෙන්නේ කියලා බලලා අපි දවල්ට උයලයිමු. ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ අම්මා YouTube channel එකට. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ සැමන් ටෙම්පරාදුවා හරි විදිහට හදා ගන්න විදිහ. එහෙම කියලා මම මේ උඹලට කුකරි ෂෝ එකක් නෙමෙයිනේ කරන්නේ. ඒ හින්දා මං ඒක ආතල් එකට කිව්වේ. මම මේ වීඩියෝ එක ස්පීඩ් කරලා යවනවා. හරිද? මම මේ උඹලට උයන හැටි උගන්වන්න නෙමෙයි මම මේ වීඩියෝ එක කරන්නේ බ්ලොග් එකට. ඉතින් බ්ලොග් එකේ තියෙන කොටසක් විදිහට තමයි මම මේ උයන පාර්ට් එකත් ඔයාලට බලන්න දැම්මේ. හරිද? මට හොඳට උයන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එහෙමයි කියලා මම මේ කුකරි ෂෝ එකක් කරනවා නෙමෙයි. ඒ හින්දා මේ වීඩියෝ එක ස්පීඩ් කරලා යවනවා.
වෙලේ දවල්ට කාලා මම නිදාගත්තා 3:00 මාට විතර නැගිට්ටේ මේ තනකොල්ලන් කපලා ඉවර නැහැ මේ තනකොළ කපන්න තෙල් ගෙනාවේ දැන් ටිකට කලින් දැන් වෙලාව වෙනවා 4:45 විතර දැන් තනකොළ කපන්න වෙලාවක් නැහැ මේ පළවෙනි විලායකේ පූල් එකට වතුර පුරවනවා ඒක කරලා ඉවරලා ඒකට තියෙනවා ක්ලෝරීන් වගේකුයි කෙමිකල් වගේකුයි තියෙනවා මේ ඒ ටික දාලා අදට ඉතින් වැඩ ඉවර කරනවා හෙට උදේට ග්‍රවුන්ඩ් එකේ තනකොළ ටික කපලා ඉවර කරනවා තෙල් ගෙනත් තියෙන්නේ ගෙනාවා මේකට තියෙනවා ක්ලෝරීන් ටික තියෙනවා ඒ වගේම කෙමිකල් එකකුත් තියෙනවා ක්ලෝරීන් එක කුඩු කරලා පූල් එකට දාලා ලික්විඩ් එකක් තියෙන්නේ නිල් පාට වතුර නිල් පාට වෙන්නයි පිරිසිදු වෙන්නයි තමයි තියෙන්නේ ඔක. ওই දෙක දාලා අදට ඉතින් වැඩ ඉවර කරනවා. ඕන්න ගයිස් ඊයේ මට ඉවර කරගන්න බැරි වුණ වැඩේ පහෝදා උදේ මම ඉවර කරා. පේනවනේ දැන් ඔයාලට වතුර මල් වලින් වතුර විසික්කලා ආයෙත් මේ තනකොළ දළු දාලා එන්න ගන්නවා. ඉතින් මේ වතුර මල් වැඩ කරන්නේ උදේ 8ටයි හවස 4ටයි. ඉතින් මේ විදිහට ඔටෝ තමයි මේවා වැඩ කරන්නේ.